එතෙන්දී මට ඒව එක්ස්පීරියන්ස් එකක් නැහැ මට. මොකද මගේ හස්බන්ඩ් මට ඕන තරම් දුරට පියාඹන්න පියාපත් දුන්නා. මට තියුණේ නිදාසේ මගේ වැඩ ටික කරගෙන යන්න විතරයි. ඇත්තට මේක මම කියන්න ඕනේ. ඉතින් මම හිතන්නේ ඕනම හස්බන්ඩ් කෙනෙක් තමන්ගේ වයිෆ්ගේ හැකියාවල් තේරුම් අරගෙන ඒක ඉස්සරහට යන්න දෙන්න ඕන. මම හිතනවා අද මම සන්තෝෂ වෙනවා මගේ පුතා ගැන. විලේෂ්කටත් ඒම දේම මගේ පුතා කරනවා මම ඒක දැකලා තියෙනවා. ඉතින් මට හරි සන්තෝෂයි ඒ ගැන. මොකද මගේ හස්බන්ඩ් කරපු දේම තාත්තා කරපු දේම දැන් එයා මේ විලේෂ්කට කරනවා. ඉතින් ඒවා හරි සතුටු වෙන ජීවිතේ හුඟා පපුවෙන් සතුටු වෙන දේවල්. ඉතින් මම ඇත්තටම හිතන්නේ ඕනෙම හස්බන්ඩ් කෙනෙක් ඉඩ දෙන්න ඕනේ හැකියාවට. මොකක් හරි හැකියාවක් ඔය ඕනම කෙනෙක්ට මොනවා හරි කරන්න පුළුවන් කමක් තියෙනවානේ. ඉතින් ඒකට ඉඩ දෙන්න. ඇත්තටම ඒක තමයි වෙන්න ඕනේ. ඉතින් අර ළමයිනොත් මං කියන්නේ දැන් එහෙම ගෙවල් වල ඉන්න ඒ දරුවොත් ඒවා පරිස්සමට හස්බන්ඩ් එක්ක ආදරණීයව කතා කරලා මේ මොකක් හරි දෙයක් කරන්න මම හිතන්නේ හුඟක් මේගොල්ලන්ගේ කොමියුනිකේෂන් ප්‍රොබ්ලම් තියෙනවා. හස්බන්ඩ් හරි තීරණ ගන්නවා කියමුකෝ. නමුත් මෙයා හරි හයියෙන් ඒකට විරුද්ධව කතා කරන්න නෙමෙයි. ඒගොල්ලන්ගේ බොහොම ආදරණීය මොහොතක මම මේක කරන්නද මම මේක කරන්නද මට කරන්න පුළුවන්. මම හිතනවා හුඟක් වයිෆ්ට තමයි හුඟක් වෙනස් කරගන්න පුළුවන් හස්බන්ඩ් කෙනෙක්ව. ඒ කෑ ගහලා එයා ඉන්න moods බලලා තමයි අපි වැඩ කරන්න ඕන හැමතිස්සෙම. එයා moods බලලා දැන් මගේ හස්බන්ඩ් ගත්තොත් පොඩ්ඩක් ඉක්මනින් කේන්ති යන කෙනෙක්. නමුත් මම එයාට කේන්ති ගියාම මම කරන්නේ මම නිශ්ශබ්ද වෙනවා. මම දන්නවා වචනයක් හරි මේ පැත්තට ගියොත් ෆිනිෂ් කියලා. ඉතින් ඒක නිසා මම ඒ වෙලාවට නිශ්ශබ්ද වෙලා ඉඳලා පස්සේ මම තීරුම් කරලා දෙන බලන්නවා. මම කෑ ගහන්න හොඳ නෑනේ මේ විදිහට කියලා. එතකොට ඇත්තටම ඒ වගේ මගේ ජීවිත කාලය තුල සමාවෙන්න ශාමලී කියපුවා ගොඩක් තියෙනවා. ඉතින් මට හරි ආසයි ඒකට. මොකද එයා තේරුම් ගන්නවනේ. ඒ වගේ. මෑම්ට තරහ ගිය වෙලාවල් තියෙනවද? එතකොට හස්බන්ඩ් නෑ ඒ වගේ දුක හිතුච්ච වෙලාවල් තියෙනවා. තරහ ගිය වෙලාවලුත් තියෙනවා. එහෙම ඉතින් තරහ ගියත් දැන් මම හිතන්නේ මගේ ජීවිතේ මගේ අම්මා මට උගන්වපු හැටියට පවුල තමයි පළවෙනි. ඒ දැන් ඒව ගොඩක් වෙනස් වෙලා මම හිතන්නේ මගේ අම්මා මට කියන්නේ පවුල පළවෙනි. ඒකින්ද පවුල ආරක්ෂා කරගන්න ඕනේ. හස්බන්ඩ් අර මගේ තාත්තට එහෙම අම්මා සැලකුවේ නිකන් දේවත් වෙනවා. ඒත් ඒව අපි දැක්කනේ. ඉතින් මම හිතන්නේ මගේ හස්බන්ඩ් ඒ වගේ. ඒකින්ද මම එයා කියන දේ අහගෙන ඉන්න ඕනේ. හැබැයි ඒව අපි දෙන්න අතරේ ප්‍රශ්න ඇති වුණොත් ඒව පළුදු වෙනවනේ. ඉතින් ඒක නිසා බොහොම මට තරහ යන්නේ නැත්තේ මම තරහ යන්නේ නැති කෙනෙක් නෙවෙයි තරහ යනවා. බට් ඒවා මේ පොඩ්ඩක් ඉවසා දරාගෙන වැඩ කටයුතු කරලා පවුලේ සාමය සහ ඒක රැකගන්න මම උත්සාහ කරලා තියෙනවා. වෙන්නේ නැතුව නෙවෙයි ඕනම පවුලක පොඩි නොගැලපීම් අපි දෙන්න එක්කෙනෙක් නෙමෙයිනේ. ඉතින් දෙන්නගේ අදහස් දෙකක්. ඉතින් හැමතිස්සෙම නොගැලපීම් වෙනවා. ඒ නොගැලපීම් තුල හැප්පුණ වෙලාවල් තියෙනවා. ඒ වුණාට ඒක බොහොම සාමකාමී ලෙස විසඳ ගන්නවා හැමතිස්සෙම. ඒක තමයි පවුල කියන්නේ. මෙතන පවුල පළවෙනි හැමතිස්සෙම මේගොල්ලන්ටත් කියන්නේ පවුල පළවෙනි හැමතිස්සෙම. ඒක තමයි විය යුත්තේ. සහ පවුලක් එක්ක මේ අපි කොච්චර කිව්වොත් දැන් කියනවා ගොඩක් දෙනා මෙහෙම ඉන්න බෑ ඉන්න ඕන යන්න අතහැරලා යන්න එහෙම කියලා. මගේ ජීවිතේ එහෙම දේවල් නෑ. ඇත්තටම මම හිතන්නේ අපි යම්කිසි වගකීමක් බාරගත්තනේ දැන්. අපි දෙන්න බැඳලා වගකීමක් බාරගත්තා. ඒකට මම අවුරුදු 7ක් විතර ආශ්‍රය කළා වගකීම් බාරගත්තාම අපි දුක සැප එකට බෙදාගෙන ජීවත් වෙන්න ඕන. ඒක දේවල් වෙන්න පුළුවන්. එයාගේ ගොඩක් මේ වැරදි තියෙන්න පුළුවන්, මගේ වැරදි තියෙන්න පුළුවන්. නමුත් ඒවා බොහොම සාමකාමීව විද්‍යට විසඳගෙන අවබෝධයෙන් ජීවත් වුණොත් වැරදි නොකරන කෙනෙක් නෑනේ. ඒක නිසා ජීවත් වෙන්න අමාරු නෑ ඇත්තටම. උගා ප්‍රශ්න ඒ විදියට දැන් ඇත්තටම දැන් මේ ඕනම කෙනෙක් හිතන්නේ පොඩ්ඩක් යනකොට මම ඩිවෝස් වෙනවා. මත අපේ පවුල් වල ඩිවෝස් කියන කතාව කොහෙවත් නෑ මම දකින හැටියට. ඉතින් අර ඒක නිසා අපිට ඒ වගේ දේවල් ගැන හිතන්නවත් බෑ. ඒ වගේ දේවල් ගැන. ඉතින් ඒක නිසා මම මේගොල්ලන්ටත් කියන්නේ ඒ අර
විසඳගෙන අපි කතා බහ කරලා හැමතිස්සෙම කතා කරාම ඕනෙම ප්‍රශ්නයක් විසඳ ගන්න පුළුවන්. සහ ඇත්තටම බුද්ධ ආගමේ හැටියට අපි ඉගෙන ගන්නවා චූටි කාලේ ඉඳලා විශාකාව වඳින්න යනකොට යාගේ තාත්තා 10ක් කියලා තියෙනවලු මේ කරුණු. ඒ 10 හරියටම හරි අද ඉන්න යම් සමාජයට ඒ 10 කියලා දුන්නොත් පවුල ලස්සනට ගෙනියනවා මිසක් කවදාකවත් ඩිවෝස් වෙන්නේ නැහැ. ඒක දැන් මගේ අම්මලා ඒව පුන පුනා වට කියලා දුන්නා. මෙහෙම කරන්න ගේ මට දෙක තුනක් මතකයි ගේ ගිනි පිට දෙන්න එපා. අම්මා ඒ නන්ද මාමට හොඳට සලකන්න. අර ඒව දිගටම අපේ ජීවිතවලට බුද්ධ ආගමත් එක්ක අපේ දෙමාපියන්ගෙන් අපිට ඒව ලැබිලා තිබුණා. ඒක නිසා මම හිතන්නේ අපේ පවුල් මගේ පවුල ඇත්තටම ගත්තොත් මම ඉතාම සාර්ථක පවුල් ජීවිතයක් ගත කරපු කෙනෙක්. ඉතින් ඒක නිසා මම හිතන්නේ ඒ විදිහයි අපි හැමතිස්සෙම සිතුවිලි සහ ඒවත් එක්ක තර්ක කරලා අපේ ජීවිතේ හදා ගන්න ඕන. මම හිතන්නේ ඒ විදිහට. Last question, Vilashka. In terms of how the men should support women, because you obviously both have that sort of support. A message to the men, and also like appreciation of that support from the men. I know a lot of men are actually now very supportive. Like you get a lot of fathers who really sort of will do night shifts and change diapers and do all that. But I also know I know that support from Dulan comes because that's what he saw growing up. Right? That's because I remember even before I gave birth, when I was pregnant, Amma said, you better give him the baby from the beginning. You get him to do the work. Don't come crying later onwards if he's not doing the work. Right? It's your responsibility to make sure that he does it from the beginning. So then I knew what are his supports. So then I figured, okay, I have to get him involved also, because it's very easy to sometimes be like, hey, listen, I got it all. You don't need to do anything. So I think it's a two-way thing. You need to ask for help, and then the other person has to give help. So as much as you ask for help, you have to be willing to receive it. So that is also important. Other people can't help you if you're not willing to receive the help that the other person is going to give. So I think with men also, we've gotten so used to women be like, hey, we're strong, we can do it all. But honestly, you can ask for help. And then when he's giving you help, be ready to receive it also. So I think a lot of men are changing to be like, hey, listen, we can help out, we can do things. So when the change is happening, but when the change is happening, we also have to be like, hey, we're ready to receive it. I think it's also conversation, like Amma said, like a lot of speaking to each other about what you want. And I also think now with my son, I'm always telling him, come, help me out, I need your help, you do this. Even little things like, okay, you have to hold the door open for Amma, you have to hold the car door open. Here, I'm carrying bags, why won't you carry my bags? Those are things I think also mothers can do, with their girls and boys both. I think it'll take time, but having conversation, that's where all the change comes in the family. Have the correct conversations. Okay, last thing. Barstool Conversations තමයි event එකේ නම. එතකොට කියන්න අපි 17 අපි date එක දැනට නොකියමු because with the weather and all that, I'm a little skeptical. May අපි so let's talk all things female. Or we'll say join us at Barstool Conversations. Exactly, at Barstool Conversations, where you get to meet us. Come meet us, and we speak to us at Barstool Conversations. අපි සිංහලෙන් කියන්න. ඕනේ. අපි Barstool Conversations. එන්න අපිත් එක්ක හම් වෙන්න, අපිත් එක්ක කතා කරන්න. Barstool Conversations. Barstool Conversation. Barstool Conversation. Barstool Conversation. Okay. Okay, go ahead. එන්න අපිව හම්බ වෙන්න. එන්න අපිත් එක්ක හම්බ වෙලා කතා කරන්න at Barstool Conversations. අම්මයි මයි දෙන්නම ඉන්නවා. එන්න අපිව අපි එදාට කතා කරමු කියලා ඒ ලයින් එක දැන් අන්තිමට.
You go again. Okay. එන්න අපිව හම්බ වෙන්න අම්මයි මයි දෙන්නම ඉන්නවා pastoral conversations වලදී. I'll go. අපි එදාට කතා කරමු. Okay. Oh, that's cute. Hold on. Okay. එන්න අපිව හම්බ වෙන්න pastoral conversations වලදී අම්මයි මයි දෙන්නම ඉන්නවා. අපි එදාට හොඳට කතා කරමු. One more time, sorry. Okay. එන්න අපිව හම්බ වෙන්න pastoral conversations වලදී අම්මයි මයි දෙන්නම එදාට ඉන්නවා. අපි එදාට කතා කරමු.